ආයුබෝවන් වෙලාපොලිස් සමග එකතු වෙලා ඉන්නේ. ඉදිරි සතිය තුළ ඔබගේ හැසිරීම ග්‍රහයන්ගේ හැසිරීම කොහොමද කියලා බලමුකෝ. ජනවාරි 29 ඉඳලා පෙබරවාරි 4 දක්වා. අපි ගමු මුලින්ම මේෂ ලග්නේ. මේ සතිය කාර්යශීලී නිර්භීත ක්‍රියාකාරකම් ඇති බව පෙනී යනවා. ඔබේ ලග්නාධිපති කුජ උච්චව තිබෙන්නේ. ඒ වගේම සඳු හිමි සුවන නැකතේ ගමන් කරද්දී සඳුද දෙවැන්නේ උච්ච ස්ථානගතව සතිය ආරම්භ කරන්නේ. එඩිතරකම යුක්තිගරුක බව, නිර්භීතකම, කීර්තිමත් බව අතින් විශේෂව මේ සතිය කැපී පෙනේ. රැකේ ස්ථාන සම්බන්ධයෙන්ුත් විශේෂයි. කලා නිර්මාණ කටයුතු වලින් මූල්‍ය වත්කම් වාසි ලැබෙනවා. ආරක්ෂක, ක්‍රීඩා, ඉංජිනේරු කටයුතු වල යෙදෙන අයට විශේෂ වරප්‍රසාද. කාර්යක්ෂම බව අත්කර ගන්නට පුළුවන්. රාජ්‍ය සේවය සම්බන්ධ නම් වඩාත් විශේෂයි. ප්‍රමාදකාරී කටයුතු ගැන විශේෂ අමුදාන යොමු කරන්නට ඕනේ. විශේෂයෙන්ම වියදම් තත්ත්වය පිළිබඳව. අධ්‍යාපන කටයුතු වල යෙදෙන අයට නිදහස් නිහඬ වටපිටාවක් තමයි තිබෙන්නේ. වෘත්තියක යෙදෙන අයට ඒ වගේම ඉගෙනුම් කටයුතු කරන අයට තමන්ගේ කටයුතු පාලනයකින් තොරව මේ පාලනයක් ඇතුව කරගන්නට පුළුවන් වෙනවා. විවාහ කටයුතු වලදී රැකියාවන් වල නියතු කලා කටයුතු වල යෙදෙන අය ගැන සාමාන්‍ය උනන්දුවක් ඇති වෙයි. ස්ථාවර තීරණ ගැනීමේ තරම් පහසු වෙන්නේ මිල මුදල් හා ගැවසීම අඩු වෙයි. ගේදොර කටයුතු වල නිදහස හා සැහැල්ලු වෙන් කරන්නට පුළුවන් වෙනවා. දරුවන්ගේ කටයුතු වල නිදහස් තත්වයක් තමයි තියෙන්නේ. පපුවේ අමාරු, ඇට සම්බන්ධ අමාරුකම් වල අනියම් බලපෑම් ඇති කරන්න පුළුවන්. ඔබේ ජය අංකය 9, වර්ණය රතු, දිනය අඟහරුවාදා. ඒ වගේම වෘෂභ ලග්නයේ මේ සතිය ආරම්භයේ සැහැල්ලු හැඟීමක් තියේවි. ලග්නාධිපති සිකුරු බංගස්ථානයේ ගතව සඳු හිමි සුවන නැගතින් මාරුවේ කුජ හිමි දෙනට නැකතට මාරුවීමක් යෙදෙනවා. මේ සතිය මුල් දින 3 වඩාත් සැහැල්ලු සිතුවිලින් යුක්ත වාහනයන් කෙරේ උනන්දු සහගතව ගත කරන්න පුළුවන්. මිලමුදල් අත ගැවසුනත් තරම් ව්‍යාප්ත බවක් පේන්නේ නැහැ. ජලය දියර සම්බන්ධව කටයුතු වාසියත් වෙන්නට පුළුවන්. රැකිරක්ෂා ශේත්‍ර වඩාත් පහසුවෙන් කරගෙන යන්නට පුළුවන් වේවි. ඒ වගේම වාසි සම්බන්ධතා ඇති වෙන්නට පුළුවන්. මූල්‍යමය ලැබීම් තරමක් දුෂ්කරයි. නිදහස් වටපිටාවෙන් තමන්ගේ ශාස්ත්‍රීය අධ්‍යාපනය හැදෑරීම කරගෙන යන්නට පුළුවන්. ධාරණය හා ස්මරණය තියේවි. අන්‍යෝන්‍ය අධ්‍යාපන සම්බන්ධතාවයන් නැති කරනවා. විවාහ යෝජනාවන් පහසු ප්‍රතිචාර ඉක්මනින් ලැබෙයි. ඉක්මන් තීරණ වලට ඉඩකඩ සැලසෙනවා. ගේදොර කටයුතු සාමාන්‍ය පරිදි පහසුවෙන් කෙරීගෙන යනවා. ඒ වගේම විශේෂ දෝෂයක් පේන්නේ නැති වුණත් ඇස්වල වියලි ගති, කඳුළු ඒම් වගේ දේවල් පෙන්눔 කරනවා. ජය අංකය 6, වර්ණය විසිතුරු, දිනය සිකුරාදා. ඒ වගේම මිථුන ලග්නයේ මියන්ට ඉවසීමෙන් කටයුතු කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ලග්නාධිපති බුධ අටවැන්නේදී සූන නැකතින් කුජ හිමි දෙනට නැකට සම්බන්ධ වෙනවා. එවන් තරමක් ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. හදිසි පාඩු සිදු වෙන්න පුළුවන්. සතියේ මුල් දිනේ 29 ඔබට තරම් හිතකර උනේ නැති වුණත් 30 කාලය මෙන්ම එක දිනවලදී පාඩු සිදු වෙන්නේ නැහැ. ජලය හා පාන වර්ග හා ගනුදෙනු වලින් වාසි පෙන්눔 කරනවා. රැකියා කටයුතු වලදී ප්‍රමාද තත්ත්වයන් ගැන විශේෂ අවධානය යොමු කරන්න. දේශපාලන, පිරිස් පාලන කටයුතු අයට වඩාත් විශේෂයි. 31 දිනවල මහජන සම්බන්ධතා, පොදු කටයුතු වලින් ජනප්‍රසාද වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු වල සාමාන්‍ය බාධක තත්ත්වයන් ඇති වෙනවා. කලා ශාස්ත්‍රයේ වඩාත් විශේෂයි. නිසි විවාහ කටයුතු සම්බන්ධව තරම් යහපතක් පෙන්눔 කරන්නේ නැහැ. ධෛර්යමත් සිතුවිලි ඇති වෙයි. ගෙදර කටයුතු වැඩි උනන්දුවකින් කටයුතු කරන දිනයක්. එක පළවෙනිදා දෙවෙනිදා දිනය වඩාත් විශේෂයි. දරුවන්ගේ කටයුතු වලදී කිසියම් බාධාකාරී බවක් පෙන්눔 කරනවා. හිසේ සාමාන්‍ය වියලි බවක්, සෙම් වියලීමක් ඇති වෙන්නට පුළුවන්. ජය අංකය 8, වර්ණය නිල්, දිනය සෙනසුරාදා.
කටක ලග්න හිමියන්ට 2029 ජනවාරි ඉඳලා පෙබරවාරි 4 දක්වා කාලය කොහොමද කියලා බැලුවොත් එහෙම විශ්ව ශක්තියෙන් නැගී සිටින්න පුළුවන් කාලයක්. ලග්නාධිපති සඳු සතිය ආරම්භයේදීම උච්චව බලය සමග ගමන් කරන්නේ. රෙහෙන නැගතට 7 වැනි සිටිනවා උච්චව සිටින යෝගයක්. කුජගේ නැගතට මාරු වීමත් සමග ඔබට වඩා ශක්තිමත් කාලයක් උදා වෙනවා. පළවෙනි දෙවෙනි දිනවල තමන්ගේ ශක්තිය පෙන්වන දවස්. මිල මුදල් සංසරණයේ තරම් කැපී පෙනුනත් ඒ වගේම ප්‍රවේශම් සහගත වෙන්න. ඒ වගේම සමූහ ව්‍යාපාර කටයුතු වල යෙදෙන අයට වඩාත් විශේෂයි. යුක්තිගරුක නායකත්වයට ඉඩ සැලසේ. ශනික වියදම් තත්ත්වයන් පාලනය කරගන්න ඉඩම් කෘෂි ඉංජිනේරු අංශයන්ට විශේෂයි. ඉංජිනේරු කෘෂි රසායන තාක්ෂණික විෂයන් හා බද්ධ වූ හැදෑරීම් ඉතාමත්ම හොඳ කාලයක්. ප්‍රායෝගික ක්‍රියාකාරකම් නායකත්වයේ වගකීම් පැවරෙන සතියක්. විවාහ කටයුතු වෙනුවෙන් නිශ්චිත තීරණයක් ගැනීම ටිකක් ප්‍රමාද කරයි. සතියේ මැද භාගයේදී ඉක්මන් හැඟීම් වලට ඉඩ මතුවෙන්න පුළුවන්. ගේදොර කටයුතු වලදී ඉවසීමෙන් ශක්තිය යුතුව කටයුතු කරන්න. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් විශේෂ අවධානයෙන් සිටීම වැදගත්. ගැහැණු දරුවන් කෙරෙහි විශේෂයි. ඇස්වල උෂ්ණාධිගතයක් වගේ පෙන්눔 කරනවා. ජය අංකය 2 වර්ණය සුදු දිනය සඳුදා. ඒ වගේම සිංහ ලග්නය මේ මූල්‍ය ලැබීම් මුදල් ලැබීම් පෙන්눔 කරනවා. ලග්නාධිපති රවි 6 වැන්නේ වෙමින් සඳු හිමිගේ සුවන නැගතේ තවදුරටත් ගමන් කරනවා. මේ සතිය බාධක මග හරවා ගැනීමට පුළුවන් වේවි. නිදහස් වටපිටාවක් ඇති වේවි. බලය හා ශක්තිය තහවුරු කරන සතියක්. මුදල් ගනුදෙනු වෙතරම් පහසු බවක් ලිහිල් බවක් පෙන්වන්නේ නැහැ. මුදල් ආදායම් ලැබීම ප්‍රශස්තව කෙරුණත් ක්‍රියාකාරී බවින් අඩු සතියක්. රැකියා කටයුතු පහසුවෙන් මෙන්ම සුහදව මෙහෙයුම් ඉඩ තියෙනවා. ක්‍රියාකාරකම් වෙනස් ඇතත් අපහසුකම් දැනෙන්නේ නැහැ. 30 දිනවල මූල්‍ය ලැබීම් වලට හොඳයි. පළවෙනි දෙවෙනි දිනයන් වල වියදම ටිකක් වැඩි වේවි. අධ්‍යාපන කටයුතු වලදී ප්‍රශස්ත තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. වෙළඳ වාණිජ්‍ය ආදී කටයුතු වලට විශේෂයි. ගෘහ කටයුතු වලින් ඇතරම සුබවාදී තත්ත්වයක් පෙන්눔 කර නැතත් ඒ වගේම මුල් දිනේ තරමක් සුහද හැඟීම් ඇති වේවි. ගේදොර කටයුතු බාධා ඇතත් යම් යම් සහාය තත්ත්වයන්ටත් ඉඩකඩ විවරලා තියෙන්නේ. දරුවන්ගේ උනන්දුවෙන් කරදරයන් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ශාරීරික උෂ්ණාධික බවක් පෙන්වනවා. ස්නායු අපහසුතාව ගැන සැලකිලිමත් වෙන්න. ජය අංකය 9 වර්ණය රතු දිනය අඟහරුවාදා. කන්‍යා ලග්නය 2026 ජනවාරි 29 ඉඳලා පෙබරවාරි 4 දක්වා කාලය තුල කන්‍යා ලග්නයේ පවුල වෙනුවෙන් වැඩි වියදම් කරන්න සිදු වෙවි. මොකද ලග්නාධිපති බුධ භාග්‍යස්ථානාධිපති සඳුගේ නැගත සුවන සිට කුජ හිමි දෙනට නැකතට මාරු වීම 31 වෙනිදා සිදු වෙනවා. මේ සතියේ අග භාගයේදී ක්‍රියාකාරකම් වල වේගවත් තත්ත්වයක් පෙන්눔 කරනවා. සාමාන්‍ය මුදල් තත්ත්වය යහපත් වෙන්නට පුළුවන්. පවුලේ අය වෙනුවෙන් වියදම් කරන සතියක්. රැකියා කටයුතු වලදී තැන්පත් ගති පෙන්눔 කරත් වෙනස් වෙන තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. වෘත්තීය නිපුණතා සම්බන්ධ අයට වඩාත් විශේෂයි. රැකියාවේ අත්දැකීම් උපයෝගී කරගන්න. විවිධ සංකීර්ණතා ඇතත් ඉගෙනීම් කටයුතු වල වැඩි මහන්සියකින් කරන එක තමයි වඩාත් හොඳ වෙන්නේ. ගණිතයේ නීතිය ගැන විශේෂයෙන් වැනි විෂයන්ට වඩාත් විශේෂයි. 31 දිනවල උසස් සහ දැනුම ඇති අය සම්බන්ධතා ගොඩ නැගී. විවාහ කටයුතු වලදී වෘත්තීය නියතු අයට විශේෂයෙන් අවධානය යොමු වෙන්නට ඕනේ සතියක්. වෙළඳ මූල්‍ය ශාස්ත්‍රයේ අය විශේෂයි. ගේදොර කටයුතු වලදී දරුවන්ගේ සම්බන්ධතාවයෙන් විශේෂ තත්ත්වයන් බවට පත් වේවි. ආමාශගත උෂ්ණාධික බව පාලනය කරගන්න මලබද්ධය ඇති වෙන්නට පුළුවන්. ජය අංකය 5 6 වර්ණය ලාකොළ දිනය බදාදා සහ සිකුරාදා. ඉතින් මේ 2026 ජනවාරි 29 සිට පෙබරවාරි 4 දක්වා මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා ලග්නවල තත්ත්වයන් තමයි අපි මේ ඔබට ප්‍රකාශ කරේ. ඉතින් ඔබගේ ලග්නයත් මේ අතර තිබෙනවා නම් ඔබ සැලකිලිමත් වෙන්න. ඒ වගේම පංචශීලාදී ප්‍රතිපත්ති පුරන්න. ඔබේ අපල තිබෙනවා නම් ඒවා දුරු කර ගැනීමට එය හේතු වේවි.